ඉතින් මේ පීසා රෙසිපි එක ටොපින්ස් වර්ග දෙකක් හදාගන්න විදිය. ඉතින් මේ පීසා එක මම හැදුවේ බබාලගේ ලොකු ළමා දිනෙන්නේ. ඉක්මනට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න. එතකොට අපි රෙසිපි එකට යමු. ඉස්සෙල්ලාම ඊස්ට් එක අපි හදාගෙන ඉන්නවා. ඒකට ඊස්ට්, sugar, warm water දාලා මේක ඇක්ටිව් වෙන්න අපි පැත්තකින් තියාගන්නවා. මේ අතරතුර අපි ඩෝ එක හදාගන්නවා. ඩෝ එකට පිටි දාලා ඊට පස්සේ අපි ඇක්ටිව් කරපු ඊස්ට් එක දාලා මිල්ක් පවුඩර්, සෝල්ට් ඒ ටික දාලා අපි ඒ වගේම warm water වලින් ඉතුරු වෙච්ච ටිකක් දාලා අපි හොඳට මේක නීට් කරගන්නවා. නීට් කරගත්ත ඩෝ එක හොඳට ඔයිල් ගාපු බෝල් එක පිපෙන්න තියෙනවා. මම මෙතන ගිය ඔලිව් ඔයිල් ඔයගොල්ලන්ට කැමති ඔයිල් එකක් ගන්න පුළුවන්. ඒ වගේම මම ක්ලින් රැප් එකක් පාවිච්චි කරේ. ඔයගොල්ලන්ට වෙට් ක්ලොත් එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. එතකන් අපි චිකන් ටික සීසන් වෙන්න තියාගමු. ඉතින් මම දැන් හදන්නේ තන්දූරි චිකන් එක. ඒකට බිරියානි මසාලා, ඒ වගේම chili powder, salt, pepper, ඒ වගේම යෝගට් මේ හැමදේම දාලා හොඳට මික්ස් කරලා අපි සීසන් වෙන්න පැත්තකින් තියනවා. ඒ වගේම අනිත් ටොපින් එක ඩෙවිල් චිකන් අපි ඒකත් සීසන් වෙන්න හදා ගන්නවා. ඉතින් මේකෙදි මිරිස් කුඩු, ගම්මිරිස්, ලුණු, ඒ වගේම පොල් විනාගිරිත් මම දා ගන්නවා. මේ දෙකම සීසන් වෙන්න තියලා අපි යමු පීසා සෝස් එක හදාගන්න. මම පීසා සෝස් එකට නිකන් සෝස් විතරක් නෙමෙයි දාන්නේ. ඒක මික්ස් එකක් හදනවා. අපි ඒක හදන විදිහ බලමු. පීසා සෝස් එක හදන්නත් මම දැන් මේ ඔලිව් ඔයිල්, ඉතින් ඔයගලන්ට කොකනට් ඔයිල් පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේකට බටර්, chopped garlic, chopped onion, chopped tomato දාලා අපි හොඳට හැඳිගා ගන්නවා. ටිකක් විතර බාගෙට තැඹුණාට පස්සේ අපි මේකට ටොමෑටෝ සෝස් දානවා. මේකේ දාලා ටොමෑටෝ සෝස් ඇති තරමට දාගන්න පුළුවන්. ඒත් එක්කම මම වතුර ටිකකුත් දානවා. මේ වතුර එකත් එක්ක මේක හොඳට මික්ස් කරලා එක මික්ස් එකක් බවට පත් කරනවා. මේක මද ගින්න ලිපේ තියාගන්න. ඒ වගේම මදි නම් තව වතුර ටිකක් දාගන්න. ඒ වගේම මේකට අපි මිරිස් කුඩු, ගම් මිරිස්, ලුණු කුඩු දානවා. හැබැයි දානකොට හරි පරිස්සමෙන් අපි චිකන් එකට දාපු නිසා මේකට ටිකක් අඩුවෙන් දාන්න. ඒ වගේම දැන් මේක එක දියරයක් විදිහටනේ තියෙන්නේ. මේක අපි සෝස් එකක් කරගන්න. අපි මේකට කෝන් ෆ්ලවර් මික්ස් එකක් දානවා. ඒකට කෝන් ෆ්ලවර් වෙනම කප් එකක වතුරත් එක්ක මික්ස් කරලා මේකට දානවා. එතකොට විනාඩි 2කින් වගේ මේක එක සෝස් එකක්, තික් සෝස් එකක් බවට පත් වෙනවා. ඊට පස්සේ ටික වෙලාවකින් ලිප ඕෆ් කරලා මේක නිවෙන්න තියන්න. එතකන් අපි අපේ චිකන් ටික ස්ටර් ෆ්‍රයි කරගන්න යන්නේ. අපි ඔයිල් ටිකක් දාලා ඉස්සෙල්ලාම ඩෙවිල් චිකන් එක දාලා ඒක ස්ටර් ෆ්‍රයි කරගන්නවා. මේකෙදි චිකන් එක ඩීප් ෆ්‍රයි කරන්න යන්න එපා. එතකොට පීස් එකකට ඒ වගේ එකක් හරියන්නේ නැහැ. ඉතින් මේක හොඳට කුක් වෙන්න ඕනේ. එතකන් මේක ස්ටර් ෆ්‍රයි කරගන්න. ඒ වගේම අපි තන්දූරි චිකන් එකත් ඒ විදිහටම කරගන්නවා. තන්දූරි චිකන් එකේදී නම් මම ටිකක් වෙනස් විදියක් කරන්නේ. මේකෙදි මම ඒකට අර තිබ්බ බෝල් එකටම වතුර ටිකක් දාලා ඒ පේස්ට් එකත් හොඳට මේකට ඇබ්සෝබ් වෙන්න අපි දා ගන්නවා. නමුත් මේකේ මේ වතුර ගතිය හිඳෙනකම්ම අපි කුක් කරගන්න ඕනේ. ඒකත් බාගෙට නෙමෙයි හොඳට කුක් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි ඩෝ එක කොටස් දෙකකට වෙන් කරගෙන ඒක අපි පීසා ට්‍රේ එකේ ඔලිව් ඔයිල් ටිකක් ගාලා හොඳට නීට් කරගන්නවා. බය වෙන්න එපා. ඒක මදි වෙන්නේ නැහැ. ඒක හොඳට මැද ඉඳන් වටේට නීට් කරගන්න. ඒ වගේම මැදට කලින් ඉස්සෙල්ලා වටේ නීට් කරගන්න. එතකොට නිකම්ම ඒක ඇදි ඇදි වගේ එනවා. ඒ වගේම අයිනේ නිකන් එජ් එක නිකන් අර උඩට මේ ධාරි වගේ තියාගන්න. ඊට පස්සේ ගෑරුප්පුවකින් මේ වගේ හිල් විද ගන්න. ඊට පස්සේ අපි පීසා සෝස් එක තමයි ඉස්සෙල්ලාම දාන්නේ. මේක හොඳට අර අපි දැන් හෝල්ස් තිබ්බනේ. ඉතින් ඒකත් එක්ක හොඳට ඇතුළට ඇබ්සෝබ් වෙන්න අපි හොඳට මේක ගා ගන්නවා පීසා සෝස් එක. ඊට පස්සේ අපේ චිකන් ටික අපි දා ගන්නවා. දැන් මම මෙතන හදන්නේ තන්දූරි චිකන් පීස් එක. එතනදී ඉස්සෙල්ලාම අපි අනියන් තියෙනවා. ඊට පස්සේ බෙල් පෙපර්ස් තියෙනවා. බෙල් පෙපර්ස් වලට කලර්ස් තුනකින් තියාගන්න පුළුවන්. එතකොට ඒක හොඳ කලර්ෆුල් පීස් එකක් වෙනවා. එතකොට අකමැති කෙනෙක් ඉන්නවනම් මේ ඔප්ෂන් එක ස්කිප් කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි මොසරෙල්ලා චීස් දානකොට ඉස්සෙල්ලාම මැදට දාන්න. ඊට පස්සේ තමයි වටේට දාන්න. මොකද අපි මැදින් එක ගලවලා ගන්න. ඒක තමයි ඒක හොඳට එන්නේ.
ඊට පස්සේ අංශක 180 විනාඩි 15ක් විතර බේක් කරගන්න. මේක ඔයගලන්ට ලිපෙත් හදන්න පුළුවන්. ඉතින් මේක හරිම රසයි. මේක අනිවාර්යයෙන්ම ඔරිගානෝත් ඇඩ් කරන්න අමතක කරන්න එපා.